බස් එකේ ඇවිල්ලා කෝච්චියේ ඇවිල්ලා මහජනතාවට සේවය කරන්න පොරොන්දු වෙච්ච මාලිමාවේ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවට අද V8 නැතුව පාර යන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙනවා. අපි දැක්කා ගිය සතියේ සුනිල් හඳුන්නෙත්ති එදා සහෝදරයා අද ඇමතිවරයා ලක්ෂ 500ක විතර V8 එකක් පදින තත්යකට පත් වෙලා තියෙනවා. V8 එකකින් බැහැලා උජාරුවට ඇවිල්ලා ජනතාවගේ අත අල්ලගෙන ජනතා සේවය කරන්න එනවා තමයි අපි දැක්කේ. හැබැයි එදා කිව්වේ කොහොමද? එදා කිව්වේ මහජනතාවට නැති පුරවැසියන්ට නැති කිසිම පහසුකමක් දේශපාලකයන්ට ඕනේ නැහැ කියලා. කෝච්චිය ඇවිල්ලා සේවය කරනවා කියලා කිව්වා. බස් එකේ ඇවිල්ලා සේවය කරනවා කියලා කිව්වා. එදා අනුර කුමාර දිසානායක එදා සහෝදරයා අද ජනාධිපතිවරයා එදා කිව්වේ දේශපාලකින්ට පස්ස පැත්ත තියන් යන්න ලක්ෂ 500ක වාහනයක් ඒව වානා එහෙම තමයි කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණේ පාලනයකදී මේවා වෙන්නේ නැහැ සහෝදරයා කියලා තමයි කිව්වේ. ඉතින් ජනතාව මේක මේ ඇස් බැඳුමට අහු වුණා. අද සුනිල් හඳුන්නෙත්තිට V8 එක නැතුව බෑ. ඒ වගේම අපි දකිනවා අගමැතිවරියට ලක්ෂ 1200ක විතර වාහනයක් පාවිච්චි කරනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කෝච්චිය බස් එකේ එනවා වෙනුවට වාහන 7-8ක් පොලිමේ තියාගෙන එනවා. එදා කිව්වේ ජනාධිපතිවරයෙක් චොපර් දෙකක් අරන් යන්නේ එක චොපර් එකක් අනතුරටපත් වුණොත් අනිත් චොපර් එකට පයින්නද කියලා ඇහුවේ මේ ජනාධිපතිවරයා. දැන් එයා යනකොට චොපර් දෙකක් අනිවාර්යෙන්ම යනවා. ඉතින් කරන විදියයි කියන විදියයි ඒ කෙරුවාව වෙනස් කියන එක තමයි හරි පැහැදිලි. ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් කටයුතු කරන ආණ්ඩුවක් බවට මාලිමාවේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. මුසාවාදයෙන්ම පමණක් දේශනා කරන ආණ්ඩුවක් බවට මාලිමාවේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි දැක්කා දැන් මේ ඉන්ධන අර්බුදයත් එක්ක. ඉන්ධන අර්බුදයක් ආවා තියෙන ඉන්ධන වලට බදු ගැහුවා. දැන් බදු වලින් ජනතාව අමිරිකලා ඉන්නවා. ඉන්ධන හිඟයි බොහොම අමාරුවෙන් ටිකක් ෂේප් කරගෙන යනවා. ඉතින් මේ තත්ත්වය ඇතුලේ ආණ්ඩුව මේ රෙදි හොදන්න කියලා කියනවා ජනතාවට දවස් 2-3කට සැරයක්. රෙදි ටික එකතු කරගෙන හොදන්න කියලා. එහෙම තමයි ආණ්ඩුවේ අමුතුරු ඇවිල්ලා කියන්නේ. ඉතින් දැන් මේක ටිකක් බරපතල ප්‍රශ්නයක් නේ. මේගොල්ලෝ වාවේ මේ සිස්ටම් චේන්ජ් එකකටනේ සියලු දේවල් දෙනවා. සුර පුරයක් මවනවා කියලා ආවේ. දැන් ජනතාව කියනවා මේ රෙදි හොදන කතාව වෙනුවට මේ මාලිමාවේ ආණ්ඩුවේ පළාත් ප්‍රාදේශ සභා මාන්තිවරු දාන්න ගමකට එහෙම නැත්නම් ඩෝබිලා දාන්න ගමකට දාලා එක වොෂින් මැෂින් එකක් දාලා ගමේම රෙදි එකට එකතු කරලා දවසක හොදන්න කියලා. මේක තමයි මිනිස්සු අද කියන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයකට තමයි වර්තමාන ආණ්ඩුව පත් වෙලා තියෙන්නේ. ලයිට් කපන්නේ නැහැ, ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ, ඉන්ධන මිල අඩු කරනවා, විදුලි බිල අඩු කරනවා. ලක්ෂ 14ක විට්ස් කාර් එකක් දෙනවා මිනිස්සුන්ට. ඊළඟට ජපානයේ හදපු මෝටර් බයික් එකක් තරුණයින්ට දෙනවා. එහෙමනේ කියලා. දැන් හැබැයි ලයිට් කපනවා, විදුලි බිල වැඩි කරනවා, ඉන්ධන මිල වැඩි කරනවා, සියලු දේවල් වැඩි කරමින් ඉන්නවා. මම දැක්කා අද නිවුස් එකක් පළවලා තියෙන ප්‍රධාන මාධ්‍යයක අද ජනාධිපතිවරයා කතා කරලා තියෙනවා ඉන්දියාවේ මෝදි අගමැතිවරයාත් එක්ක. කතා කරලා දැන් මේ ලංකාවේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න කටයුතු කරමින් යනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක තමයි වාර්තාව. ඉතින් හරි පැහැදිලි. එදා මේ තෙල් ටැංකි ටික සංවර්ධනය කරන්න හදනකොට ඉන්දියාවත් එක්ක එකතු වෙලා මොනතරම් විරෝධයක්ද පළ කරේ මේ මාලිමාව. අනුර කුමාර ඊළඟට මේකේ ඉන්න ගෝලබාල ඇමතිවරු ජනතා විමුක්ති පෙරමුණ මරාගෙන මැරෙන ගානට ආවේ තෙල් ටැංකි ඉන්දියාවත් එක්ක සංවර්ධනය කරන්න කතා කරනකොට. අද ඒක අනිත් පැත්ත හරවලා දැන් ඉන්දියාවට තෙල් ටැංකි ටික දෙන්න හදනවා වර්තමාන ආණ්ඩුව අනුර කුමාර ජනාධිපතිවරයාම කැබිනට් පේපර් එකක් දාලා. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. හරි දැන් අද මේ තත්ත්වය දිහා බැලුවම තෙල් ටැංකි 61ක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේක එදා කිව්වේ කොහොමද අද කිව්වේ කොහොමද කියන කාරණය හරි පැහැදිලි. ඉතිහාසයේ සරදම කැරකෙන්නේ දැන් අනිත් පැත්තට මේගොල්ලෝගේ පුනරුදයට ඒගොල්ලෝ කියපු සියලු දේවල් බොරු කරන්න සිද්ධ වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ ගල්අඟුරු සිද්ධිය බැලුවොත් ගල්අඟුරු සිද්ධියට අදාළව අද වෙනකොට ඊටාම බරපතල තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. ගල්අඟුරු බාලයි දැන් ආණ්ඩුවේ ඇමතිවරු පිළිගන්නවා දැන් බාලයි කියලා. එදා කිව්වේ බාල නෑ කියලා.
ඉතින් මේ නැව් 12ක් විතර වගේ දැන් ගෙනල්ලා තියෙනවා. ඒ 12ට පාඩුව විතරක් ගත්තොත් බිලියන 12ක් විතර දවස ගාන මෙගාවොට් 100ක් 120ක් රටට අහිමි වෙනවා. ඒ අහිමි වෙච්ච පාඩුව කොහොමද මකන්නේ? ඒ අහිමි වෙච්ච පාඩුව මකන්න තමයි මේ ගේන තෙල් ටික දාන්න වෙලා තියෙන්නේ. ගේන තෙල් ටික දාන්න සිද්ධ වෙලා තියෙනවා. අද ඩීසල් වලින් ඒ මෙගාවොට් 100 හෝ 120 හදන තැනකට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒතකොට දවසකට මෙට්‍රික් ටොන් ඩීසල් මෙට්‍රික් ටොන් 100ක් මේ ආණ්ඩුවේ වංචාව සහ දූෂණය නිසා වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා විදුලි බලය දෙන්න නොකපා විදුලි බලය දෙන්න. එහෙම තමයි දැන් දෙන්නේ. ඒතකොට දැන් ඩීසල් මෙට්‍රික් ටොන් 100 වටිනාකම ඒ පාඩුව කවුද ගෙවන්නේ? ඒ ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ මහ ජනතාවට. ඒක පැලවත්ත ගෙවන්නේ නැහනේ. ඒක ආණ්ඩු කුමාර ගෙවන්නේ නැහනේ. ඒක විදුලි බල ඇමතිවරයා ගෙවන්නේ නැහනේ. දැන් ඔහුට අධිචෝදනා ඉදිරිපත් වෙච්ච ඔහු දවසෙන් යන අධිචෝදනා බාර අරගෙන හැබැයි අර තෙල් ලීටර 4ක් ගෙදර තියාගෙන අහුවෙච්ච අහිංසක මිනිස්සයා සති දෙකක් හිරේට නියම වෙනවා. ඉතින් මේක තමයි රටේ ස්වභාවය. ආණ්ඩුව කටයුතු කරන ස්වභාවය, ආණ්ඩුව ආයතන කටයුතු කරන ස්වභාවය ජනතාවට නීතිය සාධාරණ ඉෂ්ට කරන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයන් එක තමයි රට යනවා පේන්නේ. දැන් ගල්අඟුරු ටෙන්ඩරේ ඊට වඩා දැන් මේකවල ගල්අඟුරු බාලයි එහෙම සමාගමක් තමයි අල්ලගත්තේ. ඒ අල්ලගත්ත සමාගමෙන් ගල්අඟුරු සප්ලයි කරන හරියට බැරි නිසා බාල නිසා මේගොල්ලෝ දැන් ස්පොට් ටෙන්ඩර්ස් දෙන්න හදනවා. හදිසි මිල දී ගැනීම. ඒ ටෙන්ඩර් දෙනකොට ඒක ගල්අඟුරු කිලෝ එකක් ඩොලර් 31ක් විතර වගේ වැඩි මිලට තමයි ගන්න වෙන්නේ. ඒතර 1 කිලෝ එකකට ඩොලර් 31ක්. ඒතර ගල්අඟුරු ටොන් කීයක් ගන්නවද? නැව් කීයක් ගේනවද? කවුද මේ පාඩුව දරන්නේ? මේ රටේ ජනතාව. මේ හරහා විදුලි බලය, විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කරනයි කියන එක හරිම පැහැදිලි. ආණ්ඩුවේ මේ ඇමතිවරුන්ට අවබෝධයක් නැහැනේ. දැන් විජිත හේරත් ඇමතිවරයා කිව්වේ යුද්ධ එනකොට තෙල් අර්බුද එනකොට ඉරානයේ හෝමුස් වහනකොට කිව්වේ හෝමුස් අපට ප්‍රශ්නයක් නැහැ. හෝමුස් එකේ අපි තෙල් ගන්න නැහැනේ. හෝමුස් එක හරහා අපි තෙල් ගන්න ඉන්දියාවේ. එහෙම තමයි කිව්වේ. ඉන්දියාව තෙල් හදන්නේ නැහැ. තෙල් හදන්නේ 15%යි. 85%ක් ගන්නේ ඔය හෝමුස් හරහා එහෙම නැත්නම් රුසියාවෙන්. රුසියාවෙන් ගෙන ක්‍රූඩ් ඔයිල් ටික රිෆයින් කරලා දාලා හදලා තමයි පාවිච්චියට ගන්න අනිත් පැයට විකුණන්නේ. ඉතින් මේක මේ අපේ විදේශ ඇමතිවරයාට තේරෙන්නේ නැහැ. වෙන ඇමතිවරයෙක් නම් ටිකක් හිතා ගන්න පුළුවන්. විදේශ ඇමතිවරයාට තේරෙන්නේ නැහැ. එයා කිව්වේ හෝමුස් අපට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඉන්දියාවට හෝමුස් එක හරහා රුසියාවෙන් එන තෙල් පිරිසිදු කරලා තමයි අපි ගන්නෙ. ඒතර ඉන්දියාවට එන්නේ නැත්නම් ඉන්දියාව කොහොමද අපිට දෙන්නේ? අනිත් එක ඒ දෙකෙන්ම තමයි සිංගප්පූරුවට එන්නේ. අපි ගන්නවා සිංගප්පූරුවෙන්. සිංගප්පූරුවට එන්නේ නැත්නම් අපි කොහොමද සිංගප්පූරුවෙන් ගන්නෙ? මේ අයියලාට ඇමතිකමක් තියා ප්‍රාදේශීය සභාවක්වත් කළමනාකරණය කරන්න බෑ. ඒක අද පෙන්නමින් ඔප්පු කරමින් ඉන්නවා. අනිත් එක දැන් රුසියාවෙන් තෙල් ගන්න දැඟලුවා. තානාපති හම්බෙන්න ගියා. නියෝජ්‍ය ඇමතිවරයෙක් ගෙනල්ලා කතා කරා. ඒ වගේ ලොකු වැඩක් කරා. ඒගොල්ලෝ මොකද කිව්වේ? රුසියාවේ බ්‍රික්ස් සමුළුව කැඳෙවුවා. මේගොල්ලෝ මගේ ඇරියා. හරි පැහැදිලිව මොකද බ්‍රික්ස් සමුළුව කැඳෙවුවා. ඔයගොල්ලෝ ආවේ නැහැ. ඒ වෙලාවේ මේක කතා කරගන්න තිබ්බා. එයාම ආවනම් අපි තෙල් දෙනවා. දැන් මේක අමාරුයි කිව්වා. ඊට පස්සේ දැන් නියෝජ්‍ය ඇමතිවරයෙක් ගෙනල්ලා මේක ෂේප් කරගන්න හදනකොට වැඩේ හරියන්නේ නැහැ. දැන් හරියන්නේ නැති වුණා මොකද කියන්නේ? හරියන්නේ නැති වුණාම කියන අර නරියා මිදිතිත්තයි කිව්වේ. ඒ වගේ තමයි. රුසියානු තෙල් අපට හරියන්නේ නැහැ. රුසියානු ක්‍රූඩ් ඔයිල් අපේ රිෆයිනරිස් වල හරියන්නේ නැහැ. නරියාගේ පාර්ට් එක තමයි දැන් අනුගමනය කරන්නේ. ඉතින් මෙහෙම වැඩ කරන ආණ්ඩුවකට ඉස්සරහට යන්න පුළුවන්ද කියන කාරණේ පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවට ගෙනාපු තෙල් මේ කනිජ තෙල් නිර්මාණ සංස්ථාවේ සභාපතිවරයා ඇවිල්ලා කිව්වේ දින 33කට තියෙනවා කියලා. දින 33කට තියෙනවා කියලා කිව්වා. දිනත් කිව්වා. පෙට්‍රල් මේ දිනේට ඩීසල් මේ දිනේට සුපර් ඩීසල් මේ දිනේට 95 මේ දිනේට කියලා කිව්වා. එහෙම කියලා අර තෙල් හිඟේ පොඩ්ඩක් ඇති වෙනකොට මිනිස්සු ටිකක් වැඩිපුර තෙල් ගහගත්තාම කියනවා දැන් තෙල් නෑ ගණන් වැඩි කරන්න ඕනේ කියලා. රුපියල් 24කින් ගාව 1 ලීටරයකට. ඊට පස්සේ තව සතියෙන් ගන්න රුපියල් 89කින් තව ලීටරයකට. ඒ කාලේ තෙල් ගෙන ආවෙත් නෑ. ඕඩර් කරපු තෙල් නැවක් තමයි ආවේ. දෙවෙනි සතිය ඇතුලේ. ඊට පස්සේ තෙල් ඕඩර් කරේ 18 වෙනිදා. හරි. මාර්තු 18 තමයි ඊළඟට තෙල් ඕඩර් කරේ. ඒවා එන්නේ ඉස්සරහට. ඒතකොට දැනට තියෙන ස්ටොක් කරපු අඩු මිලට ගෙනාවු තෙල් වලට දෙපාරක් බදු ගහලා ආණ්ඩුව මේ රටේ මිනිස්සුන්ගේ බෙල්ල හිර කරන තත්ත්වයටපත් වුණා. සාක්කුවෙන් සල්ලි ඇදලා ගන්න කොල්ලකරුව බවට පත් වෙලා තියෙනවා. සල්ලි රුපියල් ටික එකතු කරනවා මිනිස්සුන්ගේ තියෙන. ඉතින් මෙහෙම ආණ්ඩුවක් ජනතාවට මොකටද රටට මොකටද කියන එක තමයි අහන්න තියෙන්නේ. අනිවාර්යෙන්ම හරි පැහැදිලිනේ.
දැන් අගමැතිවරිය එදා කිව්වේ කොහමද? සුනිල් හඳුනෙත්තිලා එදා කිව්වේ කොහමද? වසන්තලා එදා කිව්වේ කොහමද? අනුර කුමාර එදා කිව්වේ කොහමද? කෝච්චි එන්නම් ඈ බස් එකේ එන්නම් එහෙමනේ කිව්වේ. කැන්ටිමේ කෑමත් එපා කියලා කිව්වේ පාර්ලිමේන්තුවේ. අද මොකද? අද V8 එක ඕන. ලක්ෂ 1200 1500 වාහනේ ඕන. හරි වාහන පොලිමක් ඕන ජනාධිපතිවරයා යනකොට. චොපර් දෙකක් ඕන. සියලු පහසුකම් ඕන. හැබැයි වැඩ තමයි නැත්තේ. පහසුකම් ඕන වැඩ බෑ. වැඩ බින්දුවයි. ඒ කියන්නේ දැන් නැකත් සීට්ටුව තවුනේ නානේ දාන්නේ. ඔය ඉතින් හරි පැහැදිලිනේ. දැන් නැකත් සීට්ටුවට ගෞරවයක් අපේ රටේ ආගමට අපේ රටේ සංස්කෘතියට ගෞරවයක් මේ ආණ්ඩුවේ නැහැ. ආගම විනාශ කරන්න හදනවා දිගටම බෞද්ධ ආගමට පහර ගහලා. දානවත් නැති කරන තත්ත්වයට පත් කරන්න හදන්නේ පන්සල් වලට. අපි දැක්කනේ යාපනයේදී. ඊළඟ රාජ්‍ය නැකත් කමිටුවක් තියෙනවා. රාජ්‍ය නැකත් කමිටුව සකස් කරන්න ඕන එක පත් කරන්න ඕන නැකත් සීට්ටුව හදන්න. රාජ්‍ය නැකත් කමිටුව මේගොල්ලෝ පත් කරේ නැහැ. ඒක මගේ හැරියා. මොකද මේවා කරන්න මේගොල්ලෝ කැමති නැහැ. මේ සංස්කෘතිය විනාශ කරන්න නෙවෙයි. ඉතිහාසය විනාශ කරන්න ඕනේ. ඒගොල්ලෝන්ගේ ඉඳන් ඉතිහාසයක් හදන්න තමයි ඕනේ ඉස්සරහට. ඉතින් එහෙම පත් කරේ කමිටුව පත් කරේ නැහැ නැකත් සීට්ටුවක් නැහැ. දැන් සිංහල අලුත් අවුරුද්දේ සති 2-3 ලඟ වෙනකොට ස්වාමීන් වහන්සේලා කලබල වෙනවා, ජනතාව කලබල වෙනවා, නැක්සස්ට කරුවෝ කලබල වෙනවා. මේට අදාළ කණ්ඩායම් කලබල වෙනවා. මොකද මේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඕන. ඉතින් ඒකට ඒ වෙනුවට සිද්ධ වුණා දේශපාලන පක්ෂයක සහෝදර කණ්ඩායමකට එකතු වෙලා ස්වාමීන් වහන්සේලාත් එක්ක නැකත් සීට්ටුවක් හදන්න. ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේලා නැක්සස්ට කරුවන් එකතු කරලා නැකත් සීට්ටුවක් හැදුවා. විකල්ප නැකත් සීට්ටුවක්. ඒ පාර තමයි ආණ්ඩුව කලබල වුණේ. දැන් ආණ්ඩුවේ වැඩ විනාය කරනකොට ආණ්ඩුවක් ඕනේ නැහනේ. ඔන්න කලබල වෙලා බුදු සාසන ඇමතිවරයා කණ්ඩායමක් ගෙනල්ලා නැකත් සීට්ටුවක් හදන්න කටයුතු කරනවා. දැන් නැකත් සීට්ටු දෙකයි. ඉතින් දැන් මේ දෙකෙන් මොකද්ද බාර ගන්න කියන කාර්ය පිළිබඳ ප්‍රශ්නයක් රටේ ජනතාවට තියෙනවා. අනිවාර්යයෙන්ම දැන් මේ ඉන්ධන මිල වැඩිවීම මැද පෙරදිග යුද්ධය ඊටාම සංකීර්ණයි. දැනටම ලෝකෙට ගෑස් සපයන සප්ලයි එකෙන් 19%ක් 20ත් අතර ප්‍රමාණයක් අඩු වෙනවා තව අවුරුදු දෙකකට. ඒක සරල නෑ. හැබැයි ගෑස් අර්බුදය රටේ හැදුනේ ඒක හින්දා නෙමෙයි මාලිමාවේ අර්බුදේ හින්දා. කළමනාකරණයේ අර්බුදේ හින්දා. කලින්ම ගෑස් සිංග වුණා ලංකාවේ. ගෑස් පෝලිං ආවා. ඒක මාලිමාවේ ප්‍රශ්නයක්. හැබැයි දැන් රටේ ලෝක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ලෝක ප්‍රශ්නේ උඩ 120ක විතර ගෑස් සිංගයක් එනවා දිගටම. ඒතර රටේ කළමනාකරණයේ දුර්වලකමයි ලෝක ප්‍රශ්නයයි මැද පෙරදිග ප්‍රශ්නය එකතු වුණාම මේ අර්බුදය ලංකාවේ දිගටම තියෙනවා කියන එක හරි පැහැදිලි. ඊළඟට ඉන්ධන ප්‍රශ්නය. ඉන්ධන ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් මේ ආණ්ඩුවට නැහැ. හරි ඉන්දියාවෙන් හෝ හදිසියේ එකක් දෙකක් දුන්නට නැවත් දෙකක් අකණ්ඩව තෙල් සැපයුමක් කරන්නේ නැහැ. ඊළඟට රුසියාව දැන් තීරණයක් අරගෙන තියෙනවා යුද්ධයේ දිගටම යනවා කියන කාරණේ උඩ අප්‍රේල් 1 වෙනිදා සිට මාස 3කට තෙල් කාටවත් නිකුත් කරන්නේ නැහැ කියන තීරණය. ඒක ටිකක් බරපතලයි. ඒ මුළුත් එම ලෝකෙම යනවා ඉන්ධන අර්බුදයකට, බලශක්තිය අර්බුදයකට. ඒ අර්බුදේ බරපතලම විදිහට බලපාන රටක් තමයි ලංකාව. එහෙම වුණොත් තෙල් හිඟයයි, හරි ඊළඟ ගල් අඟුරු ප්‍රශ්නයි මේ සියල්ලම එක්ක මිල වැඩිවීමයි එක්ක අනිවාර්යයෙන්ම මේ රටේ සියලු භාණ්ඩවල මිල වැඩි වෙනවා. දැන් ප්‍රවාහන ගාස්තු වැඩි කරා. දෙන්නේ නැති වුණාම බවුසර් හිමියෝ ගාස්තුව වැඩි කරගත්තා. එළියට බැහැලා. ඊළඟ ගුදම් ගාස්තු වැඩි වෙනවා. අනිත් ප්‍රවාහන ගාස්තුත් වැඩි වෙනවා. දැනටම අපේ රටේ බස් ගාස්තු වැඩි කරලා තියෙනවා. රේල්වේ ගාස්තු වැඩි කරන්න නියමිතයි. ඒතර මේ தත්ත්වය හරහා භාණ්ඩ මිල වැඩි වෙලා තියෙනවා. දැනටමත් තවදුරටත් වැඩි වෙනවා කියන එක හරි පැහැදිලියි. ආණ්ඩුව ඕන මේ සිංහල අලුත් අවුරුද්දට පොඩි විඥාවක් කරાવી. හරි තෙල් මිල රුපියල් 15කින් විතර අඩු කරලා 100 ගානකට වැඩි කරපු එක ඊළඟට භාණ්ඩ දෙක තුනක මිල ස්ථාවරව තියාගෙන විඥාවක් කරයි. හැබැයි විඥාව අප්‍රේල් මාස 15 20 පහු වෙනකම් විතරයි. ඊට පස්සේ මේ විඥාවේ ගැල විඥාව හදාගන්න ආණ්ඩුවට බෑ. දිගටම භාණ්ඩ මිල වැඩි වෙන එක වළක්වන්න බෑ. ඉන්ධන හිඟය ඇති වෙනවා, ගෑස් හිඟය ඇති වෙනවා, මේ මිල වැඩි වෙනවා. ரட்டே ஜனதாவட்ட ஜீவத்தென்ன பேரி பரிசர மேலதிக செய்திகளுக்காக எமது யூடியூப் தளத்தை சப்ஸ்கிரைப் செய்யுங்கள்.